තෙරුවන වෙත දිවි පුද කර දන බිම ගහගත්තු සදහම් වැස්සට තෙමීනි මෙන්නේ ජීවිත ගිනිගත්තු මත්තින් පවින් දුෂ්චරිතෙන් මිදනා සිරිලකදූ පුත්තු දෙදහස් පනහේ ධර්මරාජයට පිවිසෙන දල ඇත්තු මොකක් හරි අහලා තේරුම් ගන්න පුළුවන් කවුරු වෙලා ඉපදුනා බලන්න මොයින් බල්ලොන්ටත් ඇහෙනවා තේරුම් ගන්න පුළුවන් කාමය රාගය වැඩෙන දේවල් අහපු බලපු අපේ තරුණ දරුවෝ අද බුරුතු පිටින් බණ අහනවා නොමනා මාර්ගවල ගිය දරුවෝ අද ආරෂ්ඨාංගික මාර්ගයේ යන්න පටන් අරන් තියෙනවා සමාජ මාධ්‍ය ජාලා හරහා වෛරය අසභ්‍යදී ප්‍රචාරය කරපු අපේ තරුණ පරපුර අද ධර්මය ප්‍රචාරය කරන්න පටන් අරන් තියෙන රාත්‍රී සමාජ ශාලාවල සූදු පළවල්වල නොමනා තැන්වල ජීවිතේ අයාලි ගෙවපු දරුවෝ අද බණ අහන්න බණ මඩුවට එන්න පටන් අරන් තියෙනවා ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් ආතතිය ડિප්‍රෙෂන් ඒ කියන්නේ විෂාදය හින්දාම හිත සංසුන් කරගෙන නිදාගන්න බැරිව නිදි පෙත්තේ පිහිට හොයපු මිනිස්සු මත් පෙත්තේ මත් කුඩු ටිකේ එහෙම නැත්නම් මත් වතුරේ පිහිට හොයපු මිනිස්සු අද රැට බණක් කාලා නිදාගන්න තත්වෙට පත් වෙලා තියෙනවා මතට දුමට කාම මිත්‍යාචාරයට ඇබ්බැහි වෙච්ච ජීවිත අද බණට ඇබ්බැහි වෙලා තියෙනවා ඇයි ඒක අවුල්ද කාටවත් ප්‍රශ්නයක් තියෙනවද කාටවත් හිතේ අමාරුවක් තියෙනවද එහෙම වෙන්න විදිහක් නැහැ මේ රැකින්නේ මේ නිමෙන්නේ අපේ රටේ ගිනි ගත්තු ජීවිත මේ නිවැරදි වෙන්නේ අපේ නොමකට ගිය තරුණ ජීවිත මේ සුරැකෙන්නේ අපේ අම්මලා තාත්තලාගේම දරුවෝ මේ සාමකාමී වෙන්නේ අපේ මිනිසුන්ගේ පෞල් ජීවිත මේ ගොඩ නැගින්නේ ආගමක් ජාතියක් ભેදයක් නැතුව අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ගේ ජීවිත මොකටද කලබල වෙන්නේ කවුරුවත් එතෙර මෙතෙර නැතුව මේ මිනිස්සු එකතු වෙන්නේ බණ අහන් බණ කියන්නෙම යහපත්තේ භාග්‍යවතුන් වහන්සේගේ සාරිපුත්‍ර මුගල්ලාන කුලයෙන් පැවතෙන මේ යතිවරයන් වහන්සේලාගේ බණ අහන්න මිනිස්සු එකතු වෙනවා ඒක ආශ්චර්යයක් නෙමෙයිද බණක් අහන්න 40000ක පිරිසක් ඒක පුදුමයක් නේද මේ අහන්නේ මේ ඇහෙන්නේ දිවි නසා ගන්න හිටපු මිනිස්සු ජීවත් කරන බණ මේ දෙසන්නේ මේ කියන්නේ හොරු මංකොල්ලකාරයෝ මිනී මරුව වෙන්න හිටපු ජීවිත සුමගට ගන්න බණ ඇයි කාටවත් රිදෙන්නේ මොකටද මේ ලාමක මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ගේ අනාවැකි මගේ භාග්‍යවතුන් වහන්සේ මේ හැම දෙම දුටුවයිදා මගේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ ශ්‍රී ලංකා දීපයේ උන්වහන්සේගේ ධර්මය පැතිරෙන හැටි උන්වහන්සේ දුටුවා ශාසනය හරියටම අඩක් අවසන් වන තැන හරියට නිවී යන්නට ආසන්න ගිනි අඟුරු දිලිසෙනවා වගේ මේ සම්බුද්ධ සසුන මේ ධර්ම ද්වීපේ බැබලෙන කාලයක් එනවා කියලා ඒ කාලය තමයි මේ ඇවිත් තියෙන්නේ මිනිසුන් මානසික පරිවර්තනයකට ලක් වෙන කාලය මිනිසුන් ආධ්‍යාත්මික අරගලයට සන්නද්ධ වෙන කාලය මේ ආධ්‍යාත්මික යුද්ධයේ ආරම්භය අපේ කත්නොරුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ සමාජ ප්‍රවිෂ්ටය සමාජ ආගමනය මේ ආධ්‍යාත්මික පරිවර්තන යුගයේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නටත් පුළුවන් සංසාර පිනට ලැබුණු සංසාරේ ධර්මය ප්‍රචාරය කරලම ලැබුණු ඒ ගම්බීර කටහඬ ධර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා මගේ ලෞතර භාග්‍යවතුන් වහන්සේටත් තිබුණු ඒ පුබ්බ හාසී ගුණය බණ දෙසන්නටත් කලින් ඒ මුව මඩල මත නැගෙන මෛත්‍රී සහගත සිනහව සංසාරේ මෛත්‍රී සහගතව ජීවත් වීම නිසා මෛත්‍රී සහගතව කතා කළ නිසා සසර පිනට ලැබෙන ජන ආකර්ෂණය
කවුරුත් අනාවැකි කියන්නට අවශ්‍ය නෑ. උන්වහන්සේ ධර්ම තරුවක් වුණත් එයිනුත් කිසිම පාඩුවක් නෑ මේ සමාජෙට. තරුවක් නම් නිවී යනවා නම් එයත් ගැටලුවක් නොවෙයි. මොකද උන්වහන්සේ දන්නවා සියල්ලම අනිත්‍ය වන බව. පානදුරේ අරිය ධම්ම හිමිපාණන්ට ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට වෙච්ච දේවල් මතක් කර කර කත්නොරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේටත් එහෙම වෙයි කියලා අමුතු බිය කිරීම් බිය වැද්දවීම් අවශ්‍ය නෑ. මොකද ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ඒ වගේම පානදුරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මිය ගියත් ජීවත් වෙනවා වගේමයි. ඒ උත්තුංග ජීවිත නිසා සුවපත් වෙච්ච නිවැරදි වෙච්ච ජීවිත බොහොමයි. ජීවත් වුණත් මලවුන් වගේ මිනිස්සු අතර අපවත් වුණත් ජීවත් වෙන යතිවරයන් වහන්සේලා ඉන්නව අපමණ. කර්මයක් තියෙනවා නම් එය වළකන්නටත් බැරි නම් කාටවත් දොසක් නෑ. භාග්‍යවතුන් වහන්සේගේ වමත් සව්වෙච්ච මුගලන් මහරහතන් වහන්සේ නොකල්හි පිරිනිවන් පානවා. ඉර්ධිමතුන් අතර අග්‍ර වෙලත් పూర్ව අකුසල වළකන්නට බැරි තැන. අන්න ඒ නිසා මේ තරුණ පරපුර වට කරගෙන අපේ කත්නුරුවේ සිරිධම්ම හාමුදුරුවෝ මහා වේගවත් ගමනක් ගියාට ධර්ම මාර්ගයේ කවුරුවත් හිත කලබල කරගන්නට අවශ්‍ය නෑ. නිෂ්ඵලයේ පීඩාව ශ්‍රේෂ්ඨ අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වෙච්ච ආතසි ක්ලාක් මහත්තයා හරි අපූරු අනාවැකියක් කියනවා. තව අවුරුදු 25කට පස්සේ ඒ කියන්නේ 2050 දී ලෝකේ ප්‍රබලම ආධ්‍යාත්මික රාජ්‍ය බවට පත් වෙන්නේ මේ පුංචි ශ්‍රී ලංකාව කියලා. ඒ විතරක් නෙමෙයි. එතුමා කියනවා ලෝකේ සියලුම අනෙක් ආගම් මල ආගම් බවට පත් වෙලා ලෝකේ එකම සක්‍රිය ජීවන දර්ශනය බවට පත් වෙන්නේ මේ සම්බුද්ධ දර්ශනය කියලා. අපේ පින්වත් කත්නොරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ වර්ෂ 2050 ධර්ම රාජ්‍ය උදෙසා මගේ මෞද්දේශයේ අනාගත පරම්පරාව සූදානම් කරන ඔබ වහන්සේට අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. මගේ දේශයේ අනාගත පරම්පරාව ධර්ම යුද්ධය සඳහා සූදානම් කරන තුසිත දෙව්ලොවින් මනුලොවට බැහැ පින්වන්ත ජීවිත එකට එකතු වෙන කාලය මේක. යතිවරයාණන් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු සද්ධර්ම ප්‍රචාරයේ යෙදිලා ඉන්න මගේ භාග්‍යවතුන් වහන්සේගේ සියලුම සුජාත පුත්‍රයන් වහන්සේලාට සුපර් මයින්ඩ් විත් සමන්තියෙන් තනුජ YouTube නාලිකාවේ උත්තමාංග නමස්කාරය වේවා. දිව්‍යමය මාර්ගෝපදේශනය සහ දිව්‍යමය ආරක්ෂාව ඔබ වහන්සේලා සමග වේවා. දීර්ඝායු වේවා. මම සමන්ති දේශප්‍රිය සමරතුංග සුපර් මයින්ඩ් සමග සසර පිනට ගම්බීර හනත් ඇත බැබලෙන බුදු පුත්තු එතෙර මෙතෙර සිරි සදහම් වස්වා ජනහද ජයගත්තු තුසිත දෙව්ලොවින් මනුලෝකෙට වැඩි උත්තම බෝසත්තු නිරයට යාමෙන් වලකාලන්නයි මනුලොව මනුසත්තු. සදහම් දෙසුමට සම්බුදු රජුගෙන් අවසර අරගත්තු මනුදම් පිරිහෙන කාලෙක මිනිසුන් අතරේ හිටගත්තු කත්නොරුවේ සිරිධම් හිමි සමගින් පිබිදති හෙළ පුත්තු 2050 ධර්ම රාජයට පිවිසෙන දල ඇත